ආණ්ඩුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන අයව කළු කඩයට දක්වන ප්‍රතිපත්තියකට මාරු වෙලා තිබෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ මේකයි. අද අපේ රටේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන අය බරපතල අසාධාරණයන් ගණනාවකට මේ වෙනකොටත් ලක් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මීට කලින් විශ්‍රාම ගිය අයගෙත් විශ්‍රාම වැඩ විෂමතාවයන් පිළිබඳ බරපතල නොවිසඳෙන ගැටලු ගණනාවක් කාලයක් තිස්සේ තියෙනවා. ඒ තියෙන අතර තමයි දැන් මේ අලුත් ප්‍රශ්න ටිකක් ආණ්ඩුව දැන් හදලා දීලා තිබෙන්නේ. දැනට තියෙන ප්‍රධාන එක ප්‍රශ්නයක් තමයි අවසාන වරට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් වුණේ 2006 ජනවාරි මාසේ. 2006 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වුණේ නැහැ. එතකොට 2014 විශ්‍රාම යන රාජ්‍ය සේවකයෝ විශ්‍රාම යන්නේ 2006 වැටුපට. මේක බරපතල ප්‍රශ්නයක්. බලවත් අසාධාරණයක්. ඒ කියන්නේ රටේ ජීවන වියදම දිගින් දිගට ඉහළ යනකොට අපි දිකට අරගල කරලා සටන් කරලා වැඩ වර්ජන කරලා දිනාගත්ත සියල්ලම තියෙන්නේ වැටුප් වැඩිවීම විදියට නෙමෙයි. වැටුපට පිටින් එල්ලලා තියෙන පිටින් එකතු කරලා තියෙන දීමනා විදියට. එතකොට 2006න් පස්සේ වැටුප් වැඩි වුණේ නැහැ කියන්නේ එතනින් පස්සේ අපි දිනාගත්ත ඔක්කොම තියෙන්නේ දීමනා විදියට එකතු කරලා. එතකොට ඒ දීමනාවන් ටික වැටුපට එකතු කරන්නේ නැතුව බේසික් එකට එකතු කරන්නේ නැතුව විශ්‍රාම යනකොට රාජ්‍ය සේවකයෝ ඒගොල්ලෝ වර්තමාන වැටුපකට නෙමෙයි විශ්‍රාම යන්නේ. අතීත වැටුපකට විශ්‍රාම යන්නේ. ඒ කියන්නේ 2006 වැටුපට විශ්‍රාම යන්නේ. 2014 වැටුපකට නෙමෙයි. ඒ කියන්නේ 2006 වැටුප 2014 වැටුපක් බවට පත් කරලා නැහැ මේ ආණ්ඩුව. දිගටම. ඒ නිසා ඊටාම අඩු විශ්‍රාම වැටුපක් තමයි විශ්‍රාමිකයන්ට ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා වැටුපට පිටින් එල්ලලා තියෙන දීමනා සියල්ල වැටුපට එකතු කර ගැනීම සඳහා වන බලපෑමක් මේ ආණ්ඩුවට කරගත යුතුව තිබෙනවා. ඇත්තම කියනවා නම් සටනක් තියෙනවා රාජ්‍යාංශීය වෘත්තීය සමිති වලට වැඩ කරන ජනතාවට මේ රටේ මහජන නියෝජිතයන්ට 2006 වැටුපට රාජ්‍ය සේවකයෝ විශ්‍රාම යෑම වෙනුවට 2014 වැටුපකට විශ්‍රාම යන තැනට රාජ්‍ය සේවකයන්ව පත් කරගන්න. ඒකක්. ඊළඟ ප්‍රශ්නේ තමයි දැනට විශ්‍රාම යන අයට දැන් අපි හිතමුකෝ ලක්ෂ 14ක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ ආසන්න වශයෙන්. වසරකට විශ්‍රාම යනවා 20000. ලක්ෂ 14න් 20000ක් විශ්‍රාම යනවා ආසන්න වශයෙන්. එතකොට අද විශ්‍රාම යන කෙනෙකුට ලබන වාසේ බඩගින්නේ තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ වැටුපත් නැහැ විශ්‍රාම වැටුපත් නැහැ. දෙකම නැහැ. ඒ කියන්නේ මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා මේ මාසේ විශ්‍රාම යන කෙනාට ලබන මාසේ විශ්‍රාම වැටුප ලබා දෙන්න. ඒක බලවත් ප්‍රශ්නයක්. මොකද රාජ්‍ය සේවකයෝ කියන්නේ මේ වෙනම ජීවත් වෙන්න මුදල් වෙන කොහේ හරි බැංකුවල හරි වෙන ආදායමක් හරි මොකක් හරි තියන අය නෙමෙයි. කවුරුත් දන්නවා මේ වෙනකොට ගන්න පඩිය ඊටාම අමාරුවෙන් මේ යන්තම් කාලේ යන්තම් වැඩ ටික කරගෙන තමයි රාජ්‍ය සේවකයෝ ජීවත් වෙන්නේ. වැඩි පිටසක්. ඒතර එහෙම කෙනෙක් ඉතිරි කරගත්ත මුදලක් නැහැ. එහෙනම් අද විශ්‍රාම යනවා නම් මේ මාසේ විශ්‍රාම යනවා නම් ලබන මාසේ අනිවාර්යයෙන්ම යාට විශ්‍රාමයට ඕන. එහෙම නැත්නම් පඩියක් නැහැ විශ්‍රාමයටවත් නැහැ. ඒතර දැන් තියෙන්නේ එහෙම තත්ත්වයක්. ඒ කියන්නේ මාස ගණන් මාස 4-5 සමානලට ඊටත් වඩා කාලයක් ගත වෙනවා දැනටත් මේ විශ්‍රාමයට ඔබ ගන්න. ඒතර මාස ගාණක් බලවත් අසාධාරණයකට ලක් වෙනවා. ඊළඟ කාරණේ තමයි විශ්‍රාම යනකොට රාජ්‍ය සේවකයන්ට මාස 24ක තමන්ගේ වැටුප
එකවර ලබා දුන්නා නැවත අය කර ගැනීමේ පදනම මත. මාස 24ක කියන අවුරුදු දෙකක වැටුප එකවර ලබා දුන්නා විශ්‍රාම යන අවස්ථාවේ. ඒකත් අපි තුමු මාසයක් දෙකක් තුනක් ගිහිල්ලා හරි මේම දෙන ක්‍රමයක් තිබ්බා මේ දක්වා. දැන් මේ දෙන අවුරුදු දෙකේ වැටුප විශ්‍රාම යනකොට දෙන පාරිතෝෂිකය දැන් ආණ්ඩුව ලෑස්ති වෙනවා ක්‍රමානුකූලව කප්පාදු කරලා දාන්න. මේක අයින් කරලා දාන්න. ඒ අයින් කරලා දැමීමේ ආරම්භක පියවරක් විදියට මෙච්චරකල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප ගණනය කරලා තමන්ගේ ආයතනය මගින් චෙක් එකක් කරලා ලබා දීපු මේ මාස 24 මුදල වැටුපෙන් මාස 24ක් වැටුප එකපාර දෙනවා. ඒ මුදල ආණ්ඩුවෙන් ගෙවන එක නතර කරලා තමන්ගේ වැඩ කරපු ආයතනයෙන් ගෙවන එක නතර කරලා දැන් මේක බැංකුවෙන් ගන්න තැනට පත් කරන්න ආණ්ඩුව සලස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මේක ව්‍යාකූල කරන්න යන්නේ. ජනතාවට එපා කරන්න හදන්නේ. කිසි කරදරයක් තිබෙන්නේ නැහැ රාජ්‍ය සේවකයාට. දැන් මේ තියෙන ක්‍රමයේ තුල තිබුණ එකම ගැටලුව හැටියට තිබුණේ අද විශ්‍රාම යන කෙනාට ඊළඟ මාසේ මේක ලැබෙන්නේ නැති කියන ප්‍රමාදය තමයි ප්‍රශ්නෙට තිබ්බේ. සාමම කලින් කියපු ප්‍රශ්නේ. මොකද අද විශ්‍රාම යන්නේ 2006 වැටුපට.